අයිබෝවන් දොළ විතල සුවිදානටම අද මම ඔබ වෙත ගෙන ඉන්නේ මේ 11 ශ්‍රේණියේ දෙවෙනි පාඩම දර්ශකා ලබ්වන්නක එක පාඩමේ 2.1 අභ්‍යාසයට අදාළව මූල ලකුණු සහිතව කොහොමද ලියන්නේ කියලා ගැටලුවක් හදන්නේ ධන දර්ශක සහිතව ලියන්නේ කොහොමද කියලා. බලමු. පළමුව මූල ලකුණු සහිතව ලියන්නේ කොහොමද? අපිට දීලා තියෙනවා x ඍණ 2 යට 3. ඒ කියන්නේ s ගේ ඍණ 2 යට 3 කියන බලය දීලා තියෙනවා. මේ වගේ එකදී අපිට මූල ලකුණු සහිතව ලියනකොට අපි බලමු මේ දර්ශකයේ බලයේ හරේ තියෙන මොකක්ද? හරේ තියෙන්නේ 3නේ. එහෙනම් මම ලියා ගන්නවා x ඍණ 2. මම මේක මෙහෙම ලියන්න පුළුවන්. x ඍණ 2 s ගේ ඍණ දෙවෙනි බලය වරහන් උඩින් ලියනවා දර්ශක විදිහට ලියනවා මම 1 යට 3 කියලා. එහෙනම් මට මේක ලියා ගන්න පුළුවන් s ගේ ඍණ 2 සමානයි s ගේ ඍණ 2 ඍණ 2 3න් 1 කියන එක මට මෙහෙම වර්ගමූල ලකුණ දාලා මෙතන 3 දාන්න පුළුවන්. වර්ගමූල ලකුණ මෙතන හරේ තියෙන 3 නිසා මෙතන 3. මොන මූල ලකුණු සහිතව ලියනවා. අපලු මේ ගන්න s ඍණ 5 යට 3. s ගේ ඍණ 5 යට 3 වෙනි බලය. එතකොට අපි බලනවා හරේ දිහා හරේ තියෙන්නේ 3. මම මේක තනි කරගන්නවා 3න් 1. එහෙනම් මට s ගේ ඍණ 5 තමයි වරහන් ඇතුළේ ඉතුරු වෙන්නේ. දර්ශකයේ විදිහට මට ලියා ගන්න පුළුවන් 1 යට 3. මම මේක 1 යට 3 දර්ශකයේ විදිහට ගත්තාම වරහන ඇතුලේ මට ඉතුරු වෙන්නේ s ගේ ඍණ 5 වෙනි බලය. එහෙනම් මට මේකත් ලියා ගන්න පුළුවන් s ගේ ඍණ 5 වෙනි බලය වර්ගමූල මොකද මූල ලකුණ සහිතව ලියන්නේ කියන්නේ වර්ගමූලය ගත්තට පස්සේ මෙතන හරිය තියෙන්නේ 3. එහෙනම් මෙතන එනවා 3. දැන් අපි බලමු ධන දර්ශකයක් සහිතව ලියන්නේ කොහොමද කියලා. අපිට තියෙනවා ධන දර්ශකයක් සහිතව ලියන්න. මම බලනවා s ගේ ඍණ 1 වර්ගමූලය ඇතුළේ තියෙන s ගේ ඍණ 1. කමන්නේ අපි සමාන ලකුණ දාලා s ගේ ඍණ 1 දාලා දැන් මට පුළුවන් මේ මෙන්න මේ s ගේ ඍණ 1 වරහන් ඇතුළේ තියලා මේ මූල 3 තියෙන්නේ මේක. මේ මූල 3 කියන එක අනිත් පැත්තට 3න් 1 කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ සමාන ලකුණ s ගේ ඍණ 1 යට 3 තමයි එන්නේ. ඇයි? මේ දර්ශක බලයක බලයක් ගුණ කිරීමනේ දර්ශකයක් තවත් දර්ශකයෙන් ගුණ කරනවා. මේ ඍණ 1 ගුණ කරනවා 1 යට 3න් උත්තරේ එන්නේ ඍණ 1 යට 3. දැන් මේක මම ධන දර්ශකයක් සාමාන්‍ය ඍණ දර්ශක සහිතව අපි තියන්නේ නෑනේ උත්තර. ඒක තමයි ධන දර්ශක සහිතව ලියන්නේ. එහෙනම් එක බෙදීම හරයට s ගේ s 3න් 1 කියලා ලියන්න පුළුවන්. s ගේ 3න් 1 බලය. මේක බලන්න. p ඍණ 2 තියෙනවා වර්ගමූලය ඇතුලේ මෙතන 5 තියෙනවා. එහෙනම් මම කරන්නේ p ඍණ 2 ලියලා ධන දර්ශකයක් සහිතව ලියන්න තියෙන එක වරහන් කළා. වර්ගමූලෙ මෙතන තියෙන ලකුණ 5යි. එහෙනම් 5 බෙදී 1 බෙදී 5 කියලා ලියන්න. මේකත් මම බලයක බලයක් ගුණ කරනවා. එහෙනම් p ඍණ 2 යට 5 කියලා ලියා ගන්න පුළුවන්. ඒ ඍණ 2 ගුණ කරනවා 5න් 1. ඊට පස්සේ 1 යට p 2 බෙදීම 5. 1 යට p ගේ 5න් දෙවෙනි බලය කියලා ලියා ගන්න පුළුවන්. මේක මට ලියන්න පුළුවන් ඊළඟ ගානේදී s ඍණ 3 වර්ගමූලය එතන 4 තියෙනවා. එහෙනම් s ගේ ඍණ 3 වරහණක් දාලා මෙතන 4 ලියා ගන්න පුළුවන් 4න් 1 බෙදීම 4 කියලා. කියන්නේ දර්ශකයේ විදිහට බලයෙන් විදිහට. එහෙනම් සමාන s ඍණ 3 බෙදීම 4 කියලා ලියන්න පුළුවන්. මොකද කලේ ඍණ 3 මේ 4 එකෙන් ගුණ කළා. දර්ශකයකින් ගුණ කළා. බලයක බලය ගුණ කිරීමේ නීතිය. දැන් මේක ඍණ දර්ශක සහිතව ලියන්නේ නැහැ. එහෙනම් අපි ධන දර්ශක සහිතව ලියන්නේ 1 යට මේක හරියට ගන්නවා. s හරියට එනකොට මේ ඍණ දර්ශකය ධන දර්ශකය බවට පත් වෙනවා. එහෙනම් මේ ආකාරයට අපිට ඕනම ගැටලුවක් විසඳන්න පුළුවන්. ඔබ බලන්න මේකේ උත්තර දිහා මේ ආකාරයට විසඳන්න පුළුවන්. එහෙනම් ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.